ඇලෙනවනේ. අම්මට ඕල් එකක් දෙන්න වගේ. ගොඩ දවසකින් vlog එකක් අරන් එන්න හදන්නේ. අද මම කරන්න හදන්නේ මෙහි ආවත් හරි මට කන්න බැරි වෙච්ච කෑමක් හදාගන්න එක. අපි බලමු මේ මොනවද කියලා. දැන් නම් අහස පැහැදිලි වෙලා තියෙන්නේ. ඊයේ දවසයි අද පාන්දර සාමාන්‍යයෙන් 6-7 විතර වෙනකන් වැස්සා කඩින් කට. සමහර වෙලාවට හයියෙම වැස්සා. දැන් ගොඩක් දැන් ඩුබායි පැත්තේ එහෙම වතුර අඩි 2-3ක් උඩට දාලා කියලා කියනවා සමහර කට්ටිය. මම දන්නේ නැහැ හරියටම. ඉතින් අද මම කරන්න හදන්නේ මම පාම් පිටිය අරන් ආවා. මේ මොකද මම පොල් රොටි කෑවේ නැහැ. මෙහි ආවත් හරි මේ ගෙදර විදිහට නම් හදාගන්න බැරි. ඉතින් මම try කරනවා ඒ විදිහට හදාගන්න. පොල් රොටි ඕන කෙනෙකුට හදන්න පුළුවන්. boy. මේ ඉතින් පොල් රොටියක් හදන්න තමයි අද යන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මං කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් අපිට මුලින්ම පිටි එක දාගන්න වෙනවා. මඩේ අල කරගෙන ඉන්න මේ ෆෝන් එකත් අල්ලගෙන රොටි ගිලි තුනක විතර අපි පිටි දාගමු. ගොඩක් කන්න බෑ. බලංගුරු නාස්ති කරන් රොටි ගිලි තුනක විතර පිටි දාගමු. මේක නේද? පිටි වෙන්නේ. අම්මේ රොටි හදලෝ. පොල් රොටි වලට ඉතින් පොල් නැතුව පොල් රොටි වෙන්නේ නැහනේ. මෙහි ඉතින් පොල් නැහැ. හැබැයි මෙහි තියෙනවා මෙහෙම මෙන්න මේ විදිහට මේ පැකට් කරලා එනවා පොල් කුඩු. මේක සාමාන්‍යයෙන් ඩිරාම් 3ක් විතර වෙන්නේ. ග්‍රෑම් 150ක් තියෙනවා මේකේ. මේකම දාමු. පොල් එක දාමු අපි. මේකට මේ ඕනේ ඒක තමයි හරියට. මේ හොඳට මික්ස් කරගමු. මික්ස් කරලා ටන් දුබායි ඇවිල්ලා පොල් රොටි කනවා. නේ පොල් රොටි හදාගෙන කනවා. මේකට දැන් ලුණු දාන්න ඕනේ. ලුණු කුඩු තියෙනවා. ලුණු කුඩු තියෙනවා. ඒක දිය කරලා දාමු අපි. ඒක අපි මේකටම දාගමු. මේකට දාගමු ලුණු කුඩු ටික. මම දන්නවා මේකට දැන් මොකක් හරි දෙයක් කරගන්න ඕන කියලා. කමන්නේ. ලුණු දාගෙන මේ උණු වතුර තමයි දාන්න ඕනේ. මම පොල් රොටි හදන්න කියලා දෙනවා දුන්නට. සංජු පුතාගෙන් ලයිෆ් ඔෆ් දිල්ෂාන්ගෙන් මෙන්න මේ විදිහට යහමින් වතුර දාලා මේක හොඳට අනා ගන්න ඕනේ. ඉතින් එතකොට තමයි මේ පිටි හරි අමුතුයි. හැබැයි නියම පාම් පිටි වගේත් නෙවෙයි. වතුර වැඩිම. මං කියන්නේ මේකට වතුර වැඩි ඊට. හැබැයි මේකට දැන් පිටි දාන්න වෙනවා. පේනවනේ මම පොල් රොටි හදලා ඉන්නේ. මේකට තව ටිකක් පිටි දාන්න ඕනේ. ඇලෙනවා බං ඇලෙනවා. ඒක අපි හදාගමු කොහොම හරි. රොටියක් කන්න පුළුවන් සයිස් එකට පිටි මොල්ලිය හදාගමු කොහොම හරි. හිතන්න දැන් හරි වගේ ඒ පොඩ ඇලෙන සීන් එකක් තියෙනවා. ඇලෙනවනේ. අම්මට ඕල් එකක් දෙන්න වගේ. 2000 years later. පිටි මොල්ලිය අතේන මෙලන ගන්නට හදාගත්තා. ඒක ඇලෙන්නේ නැහැ. දන්නද පොඩ්ඩයි ඉතින් ඩවුන් වෙනවා ඩූම් වෙනවා. මේ පොඩි සීකෝන් එකක් කියලා වතුර වැඩිලා තිබිලා තියෙන්නේ. දැන් හරි පිටි ගුලිය දැන් තියෙන්නේ පිටි මේවා හදලා බෝල හදලා වඩලා මම ඉතින් මට කබලක් නැහැ. මම ඉතින් මෙන්න මේ පෑන් එක තමයි යූස් කරන්නේ. අර මේ PUBG එකේ තියෙන මේ වගේ සීන් එකනේ. මේ මෙන්න මේ වගේ එක මේක තියලා තමයි යූස් කරන්නේ. මොකද මට කබලක් නැහැ. ඒ විතරක් නෙවෙයි මම තව පරිප්පුවකුත් හදා ගන්න ඕනේ. ඒකට මේකට පරිප්පු පෙගෙන්න දාලා ඉතුරු ටික මේක වඩන ගම ඉතුරු ඊට වැල් මම ගන්නවා.
රොටි කන්න මට වෙන මොනවටත් වඩා පරිප්පු තමයි හරියන්නේ. ඒ පරිප්පු ටිකක් වැඩිපුර හදා ගන්න ඕනේ. පරිප්පු තමයි මට හොඳටම හදන්න පුළුවන්. Wait a minute. Who are you? අපි රොටි හදන්න බෝල ටිකක් හදාගන්න ඕනේ. ඒක සාමාන්‍ය මේ වගේ එකයි එල්ලේකට චුට්ටක් ඇලෙනවනේ. කවන්නේ. අපි හතරකට හදාගමු. මේක දැන් හොදන්න ඕනේ. අපි මේ විදිහට වඩා ගුලි කරගත්තු පිටි අරගෙන අපි වඩා ගමු. ඒකට අපේ අම්මා කියලා තියෙන්නේ පොල් තෙල් ටිකක් ඉස්සෙල්ලා අතේ ගා ගන්නවා පුතේ කියලා. මේ පොල් තෙල් බෝතල ඉවර කරයි වගේ මං අද. ඊට පස්සේ මෙහෙම අරගෙන මේක ලස්සනට වඩා ගන්න ඕනේ. හරිද? මේක මම හිතන්නේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතෙනවා. තක්කරි කවන්නේ වැඩනවනේ. Stop it. Get some help. හරි. ඒක පළවෙනි රොටිය සාර්ථක ලෙස අපි වඩා ගත්තා. මේක ගන්න පුළුවන්ද? හරි පුළුවන්. නැත්තම් හරි ප්‍රශ්නයක් ඉන්නේ ඔක ගන්න බැරි වුණොත්. මේ මම ඇත්තට මේ උයන වීඩියෝ මම කරන්න දන්නේ නෑ. මේ උයන වීඩියෝ දිහා මම මේ වගේ දේවල් මම කරලා නෑ. ඉතින් ඒ හින්දා මේ මගේ වෙන අඩුපාඩු ගැන මේ මොකුත් හිතන්න එපා. මේක බලන උදවිය. හරි. මම තෙල් ටිකක් දාගත්ත જાතියේ මේ නැත්තම් මේක ඇලෙනවනේ. තෙල් ගොඩක් නෙවෙයි පොඩි ප්‍රමාණයක් දාගත්ත තෙල්. ඒකට පෑන් එකේ ඇලෙන්නේ නැතුව ලස්සනට මට රොටිය හැදුවේ. ඒකට අපි රොටිය ගමු. රොටිය අරගෙන මේ විදිහට ලස්සනට මේක දාගමු මේකට. රොටි බැදී. ඕකේ. හදිස්සියේ කබලක් නැතුනොත් මේ වගේ පෑන් එකක් කියනොත් පුළුවන් රොටි හදාගන්න. අර ජෑම් බනිස් වල මේ තියෙන රටයන් වගේ. මේ තියෙන්නේ මගේ පොල් රොටිය. මේක කර වෙනකොට ලස්සනටයි ලොයි. හිතුවට වඩා ලස්සනට ඇවිල්ලා. මේක ලස්සනට ඇවිල්ලා. Nice. මැද තැම්බෙන්න ඕනේ. මැද තැම්බුණාට පස්සේ ලස්සනට දී. මම වැඩි හොඳට දැන් චූස් කරා. මම වැඩි හොඳට මේ අරක වැහුවා. දැන් නමුදු શબ્දයක් ඇහෙනවා. මේ වතුර දෙනවා. ඒක ඉඳලා එතකොට මේ වාෂ්පන තැම්බෙනවනේ. Oh my god! Wow! හොඳට දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම රොටිය හදලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැතුව රොටිය හැදුවා. අවසානම රොටිය හදද්දි තමයි ඒක ලස්සනට රවුමට එන්නේ. අනිත් ඔක්කොම නිකන් එක එක හැඩනේ. මේ අවසාන රොටිය ලස්සනට රවුමට ඇවිල්ලා තියෙනවා. සාර්ථක ලෙස රොටිය හදලා ඉවරයි. මේ කියන්නේ මම හදාගත්තු රොටිය. ඉතින් හොඳයි. මේ ස්පීඩට හැදිලා තියෙන රොටිය පිච්චිලක් තියෙනවා. මේ අවුලක් නැහැ ඉතින්. රහයි. මම හදන්නේ මට රහයි.
පාට නැතුත් මම හදනවා මට ආයේ දැන් දෙන්නේ ලුණු කපනවා මේ මට ඉතින් අර පිළියට කපන්න බෑ මම කපන්නවා එළවලු ටික කපලා ඉවරයි පරිප්පු එකත් පෙඟිලා ඉවරයි දැන් ආයෝනේ පොල් කිරි දාන්න ඕනේ මේකෙදී අර පිටිකල පොල් කිරි තමයි මෙහි යූස් කරන්නේ පොල් ගාලා මිරි කලා ඒව කරන්න බෑනේ මේකත් මම හදාගෙන ඉදිරියට පෙන්නන්න මේ දින්නේ පිටිකර පොල් කිරි චුට්ටක් දාමුනේ මේ දාන්න උණු වතුර ඇල් වතුර නෙමෙයි හරි දැන් පොල් කිරි එකත් හදාගෙන ඉවරයි මේකත් හදාගෙන ඉවරයි ඉතුරු ටික උයන්න කණියෙන් උයාගෙන කන එක මේ ලේසි වැඩක් කියලා හිතුවට හරි අමාරු වැඩක් ඒක එපා වෙනවා හරි කම්මැලි සහ එපා වෙනවා ඒක එක වෙලාවට හොඳයි සමහර වෙලාවට එපා වෙනවා මට දැනුත් එහෙම වෙලාදී මේ රොටියක් හදන්න මේක හදන එක කෙසේ වෙතත් මට දැන් හොඳටම බඩගිනි මේක කන්න ඕනි මට මාර බඩගින්නක් තියෙන්නේ අපි මේකට තුන පහ මිරිස් කුරු ටික එකතු කරගමු නැත්නම් කන්න බෑ ඉස්සලාම කහ දානවා මම හිතන්නේ මෙන්න මේක දැකලා තෙල් එකට ලුණු ටිකක් දාගන්න දැන් මේක ඉදෙනකන් තියන්න ඕන. පරිප්පුව මේක වතුර හිදුනාට පස්සේ කිරි දාමු. දැන් මේ පරිප්පු එක ගානට සෙට් වෙලා තියෙන්නේ. දැන් මේකට කිරි ටිකක් දැම්මම හරිය නැත්නම් මේක අඩියල්ලනවනේ. මේකට අපි දැන් කිරි දාමු. මේ තියෙන හදාගත්ත කිරි එක ඒක අපි මෙන්න මේ විදිහට දාමු. කිරි ගොඩාක් හින්දන්න නැතුව ගොන්නෝනේ පරිප්පෝනේ කිරි ගොඩාක් හින්දුවොත් කේස් එකක් වෙනවා. රොටි ගන්න හොදි නැති වෙනවා. පරිප්පු හොද්දක් නැති වෙනවා. හොඳට කාග ගන්න ඕනේ. අපේ අම්මා කියලා දීලා තියෙන්නේ ඒ විදියට. සාර්ථක ලෙස පරිප්පුවත් හදලා ඉවරයි. මේක අද පිටේ නල්ලන් ඉන්න බෑ. රොටි එක හදලා ඉවරයි. දැන් තියෙන මේක ඉක්මනට බෙදාගන්න. බෙදාගෙන මම කාමරේට ගිහිල්ලා හම්බෙන්න. රොටි එකයි පරිප්පු එකයි හදලා ඉවරයි. ඉතින් මගේ රස පරිප්පුව මට පරිප්පුව තමයි රසටම හදන්න පුළුවන්. මගේ පරිප්පු කන්න බලන් ඉන්න දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොන්ට කියන්නේ මේ තමයි මගේ පරිප්පුව. මේ මගේ මම හදන පරිප්පු කන්න බලන් ඉන්න දෙතුන් දෙනෙක්. ඒගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවොත් මේ තමයි මේ පරිප්පුව. මේ තියෙන රොටි හදද්දී පොඩි අවුල් ටිකක් වුණා. ඒව ගණන් ගන්න එපා. ඒවා සාමාන්‍ය දේවල්.
මේ පොඩි printing mistake එනවනේ. මේ ඇත්තට මේක නෙවෙයි කතාව. දැන් ඔයා හිතන්නකෝ මේ ගෙදරින් පිට ඉන්නකොට සාමාන්‍යයෙන් අපි ඇත්තටම ගෙදරින් පිටට ආවට පස්සේ තමයි මේ ගෙදර අම්මෝ වෙන කෑම එකේ යගේ තේරෙන්නේ. අම්මා හැමදාම මෙයලා දුන්න කෑම එකේ රහ ගෙදරින් එළියට ආවට පස්සේ ඒක අසීමාන්තිකව දැනෙනවා. ඒක මට නම් අනන්ත වාරයක් දැන් දැයිලා තියෙන උදේටම. ඇත්තටම අර ගෙදර කන සම්බෝලය බතු විතර මෙහෙ මොන රජබුදුන් කෑවත් වැඩක් නැහැ. ගෙදර කන සම්බෝලය බතු විතර නැහැ ඇත්තටම. මොකද අපි කියලා අම්මතරම රසට යන්න දන්නේ නැහැ. මේ ඉතින් මේක කමු දැන් මට හොඳටම බඩගිනි. ඇත්තටම මේ මම කාලා පෙන්නනවා. අවුලන්නේ ෂේප්. Okay. අපි පොල් රොටි කනවා වගේ තියෙනවා. හැබැයි ඉතින් අර ගෙදර කන පොල් රොටි තරහ රහ නැහැ. ඒක තවුලන්නේ මේ කඩේ ගන්නවට වඩා හොඳයි. මම හදාගත්තේ කොට රහයි. දැන් මෙහෙම කන්න බෑ. මේක ඔක්කොම මේ කෑලි කඩලා මේකට දාගන්න. දාලා අනාගත කද්දී තමයි රහ. වලත් එහෙම කනවත් දන්නේ නැහැ. කාලා දිනනවද? නැත්නම් කාලා බලන්න. ඒක මාල් රහයි. මෙන්න මේක කොහොම දාන මේක. කොහොම දාලා තියනව නේද? කොහොම කඩලා දානවා. ඊට පස්සේ වැඩේ තියෙන්නේ මෙන්න මේ අයියෝ මෙන්න මේ දාපු රොටිය හොඳට අනා ගන්න ඕනේ. එහෙම හොඳට අනා ගන්න. පොඩ්ඩයි ඉතින් එක්කම නියන් කන්න අවුල් වගේ හිතන කට්ටිය ඉතින් එහෙම කන්න එපා. දැන් ඉතින් මේක මාරහයි. හරි මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මට බඩගිනි මං කන්න ඕනේ දැන්. ඉතින් මට කියන්න තියෙන මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මාව subscribe කරලා යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් comment කරන්න, share කරන්න, like කරන්න. ඉතින් ඔයගොල්ලෝගේ මොන හරි අදහස් තියෙනවා නම් ඒකත් පහලින් comment කරලා යන්න. මේ මං ගොඩ දවසකින් vlog එකක් කරේ. ආයෙත් මේ වගේ මෝඩ් vlog එකකින් හම්බ වෙනකන්. එනම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ජය වේවා. ආදරෙයි.